ආයුබෝවන් දුවේ පුතේ සුබ සන්ධ්‍යාවක් වේවා. ඔන්න ඔයාලගේ ගෙදරට මමත් අද සාලෙට ආවා. ශිෂ්‍යත්ව විභාගයට ලංකාවේ තියෙන හොඳම YouTube නාලිකාව සුජයත් එක්ක සුජය ශිෂ්‍යත්ව විභාග ඉලක්ක කරගෙන පවත්වන ගණිත ගැටළු සහ විභාවිතාමාන පාඩම් මාලාවත් එක්ක ඔන්න අද දවසේ මම ඔයාලත් එක්ක එකතු වෙනවා. ලංකාවේ ශිෂ්‍යත්ව විභාගයට තියෙන හොඳම YouTube නාලිකාව sujaya.lk කියන අපේ වෙබ් අඩවියේ තියෙන ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරලා අරගෙන මේ ගැටළු විසඳන්න කියලා ඔයාලට ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් ඔන්න අද දවසෙත් පළවෙනි ගැටලුව ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න මම සූදානම් වෙනවා. හොඳයි බලන්න. 120ත් 280ත් අතර එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක එකතුව 396ක් නම් මෙම සංඛ්‍යා තුන. එහෙනම් මොකද කරන්නේ? 396 බෙදනවා 3න් සංඛ්‍යා තුනන්නේ 132යි. ඒ 132 කියන්නේ මැද එක 132ට කලින් 131 132ට පස්සේ 133 ඔය ටික එකතු කරලා බලන්න 3යි 2යි 5යි 1යි 6යි 3යි 3යි 6යි 3යි 9යි 1යි 2යි 3යි උත්තරේ 396 කියලා එනවා. එහෙනම් එම සංඛ්‍යා තුන 131යි 132යි 133යි කියලා අපිට ගන්න පුළුවන්. හොඳයි යන්න දෙවනි ගැටලුව. වෙළෙන්දෙක් පැන්සල් 3ක් රුපියල් 50 බැගින් මිලදීගෙන පැන්සල් දෙකක් 50 බැගින් වික්කා. එක් දිනක් ඔහු පැන්සල් විකිණෙන රුපියල් 500ක ලාභයක් ලබා තිබුණා නම් ඔහු විකුණු පැන්සල් ගාන. පැන්සල් දෙකක් 50 ගානේ වික්කා කියන්නේ පැන්සල් 3ක් රුපියල් 50 බැගින් පැන්සල් 3ක් රුපියල් 50 බැගින් ගත්ත 3 ගුණ කරන්න දෙකෙන්. හරි 3 දෙකෙන් ගුණ කරපුවාම 6යි. 50 ගුණ කරන්න දෙකෙන් 100යි. ඊට පස්සේ 50 ව 3ක් බලන්න 150යි 150න් 100ක් අඩු කරන්න 50යි 500 බෙදන්න 50න් ඔහු විකුණු පැන්සල් ගාන එතන එනවා 10ක් 10 ගානේ පැන්සල් 6ක් 10 වරක් 6 60යි. එහෙනම් එයා විකුණලා තියෙනවා පැන්සල් 60ක්. පැන්සල් 3ක් රුපියල් 50 බැගින් මිලටගෙන පැන්සල් දෙකක් රුපියල් 50 බැගින් වික්කා. දෙකක් 50 බැගින් 3ක් 50ට අරගෙන තමා දෙකක් 50 බැගින් වික්කේ 3 ගුණ කරන්න දෙකෙන් 6යි. ඊට පස්සේ 50 ගුණ කරන්න දෙකෙන් 100යි. 50 හෙව්වා ඊට පස්සේ 3ක් බලන්න 50 හෙව්වා 3ක් 150 150න් 100ක් අඩු කරන්න 50යි 500 බෙදන්න 50යි. එතකොට 10යි 10 ගානේ 6ක් බලන්න 10 වරක් 6 60යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. හොඳයි යන්න තුන්වෙනි ගැටලුව. උෂාන්ගේ වයස මගේ වයසේ දෙගුණයට වඩා අවුරුදු 4කින් වැඩිය. උෂාන්ගේ වයස 28යි නම් 28න් 4ක් අඩු කරන්න 24යි 24 බෙදන්න දෙකෙන් මගේ වයස අවුරුදු 12යි කියලා කිසිම ගැටලුවක් නැතුව අපිට උත්තරේ ගන්න පුළුවන්. මේ වගේ ගණන් එනවා විභාගෙට ටට්ටක් ගාලා උත්තර ගන්න පුළුවන්. ඒවා ඉක්මනට හදලා අමාරු ගැටලු වලට යන්න තමයි අපි කාලය ඉතුරු කරගන්න ඕනේ පුතේ. හරි යම් හතරවෙනි ගැටලුව. යම් වැඩක් නිම කිරීමට ගැහැණු 4ක් හා පිරිමි 5ක් ගැහැණු 4ක් හා පිරිමි 5ක් 4ක් හා පිරිමි 5ක් හෝ පිරිමි 4ක් හා ගැහැණු 6ක් අවශ්‍ය වේ. මේ සඳහා පිරිමි පමණක් යොදවන්නේ නම් අවශ්‍ය පිරිමි. ගැහැණු එකතු කරන්න 6යි 4යි 6න් 4ක් අඩු කරන්න පරතරය 2යි. මෙතන 5න් 4ක් අඩු කරන්න පරතරය 1යි. එහෙනම් 4 බෙදන්න 2න් 2යි. එහෙනම් 2ට 5ක් එකතු කරන්න කීයක් ඕනේද? 7යි. එතකොට අවශ්‍ය පිරිමි ගාන 7යි කියලා ගන්න. ඊට පස්සේ පරතරය බලන්නේ 6න් 4ක් අඩු කරන්න 2යි 5න් 4ක් 1යි. ඊට පස්සේ මේක පිරිමින් පමණක් යොදව ගන්න නම් ඒ වැඩේ නිම කරන්න ඉස්සරම 4 බෙදනවා 2කින්. ගැහැණු අර ඉන්න පිරිමි 4 බෙදනවා 2කින්. 4 2කින් බෙදපුවම 2යි. ඊට පස්සේ ඒ දෙකට උඩ තියෙන 5 එකතු කරන්න 5යි 2යි 7යි කියලා උත්තරේ ගන්න පුළුවන්. හොඳයි. පස්වෙනි ගැටලුව. ඒ බස් රථයේ පෙරවරු 4 ඉඳන් පෙරවරු 9 දක්වාද 9න් 4ක් අඩු කරන්න එකේ B බස් රථයේ 7:40 ඉඳන් 11 දක්වාද C බස් රථයේ 6:30 ඉඳන් 10:40 දක්වාද ධාවනයේ විය බස් රථ තුනම එකවර ධාවනය වෙච්ච කාලේ හොයන්න අපි හදන්නේ කොහොමද? අවසානට පටන් ගත්ත කලින්ම ඉවර වෙච්ච වෙලාවයි අවසානට පටන් ගත්ත වෙලාවයි හොයා ගන්නවා. කලින්ම ඉවර වෙච්ච උනේ 9න් අවසානට පටන් ගන්න තියෙන 7:40 9න් 7:40ක් අඩු කරන්න බස් රථ තුනම එකවර ධාවනය වෙලා තියෙනවා. පැය 1යි මිනිත්තු 20ක්. මෙන්න මේ විදිහට කාලය ලියලා අවසානයේ කලින්ම ඉවර වෙච්ච වෙලාවෙන් අවසානට පටන් ගත්ත වෙලාව අඩු කරන්න. එතකොට ඒ අදාළ කාර්යයන් තුනම හෝ හතරම එකට කරපු කාලය එනවා පැය 1යි මිනිත්තු 20ක් කියලා. හොඳයි. යන්න 6 වෙනි ගැටලුව. 51 සිට 59 තෙක් ඇති 9 ඉලක්කම් වල එකතුව ඔන්න බලන්න 9 සංඛ්‍යා හම්බෙන්නේ 1යි 55 තෙක් ඇති
සංඛ්‍යා 9 එකතුව. එහෙනම් මේක හොයන්නේ කොහොමද? 1 2 3 4 5 6 7 8යි මැද එක. ඒ දින සංඛ්‍යාවල මැද එක අරන් ඒක සංඛ්‍යා ගාණෙන් ගුණ කරනවා. මැද එක 55 55 9ෙන් ගුණ කරන්න 495යි 5 වරන් 9 45න් 5 දැම්ම 4ක් ඉතුරුයි. 5 වරන් 9 45යි 4යි 49යි. එහෙනම් 51 ඉඳන් 59 තෙක් ඇති සංඛ්‍යා 9 එකතුව කීයද? 495යි කියලා උත්තරේ ගන්න පුළුවන්. හොඳයි. යන්න 7 වෙනි එක. සහන්ගේ සහ ආකාශ්ගේ වයස් වල එකතුව අවුරුදු 60යි. ආකාශ්ගේ වයස සහන්ගේ වයස මෙන් 4 ගුණයක්. එහෙනම් ගුණිතයන් එකතු කරන්න 4යි 1යි 5යි 60 බෙදන්න 5න් එකක් 12යි අනිත් කෙනාගේ 4 ගුණයක් 12 වරක් 4 48යි නිකන් 48 ලියන්න බෑ. ආකාශ්ගේ වයස කීයද? අවුරුදු 48යි. right. යන් 8 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන ත්‍රිකෝණය තුල ත්‍රිකෝණ 15ක් නිරූපණය කිරීමට අවශ්‍ය වේ. ඒ සඳහා ත්‍රිකෝණය තුල මුදුනේ සිට පහළට ඇඳිය යුතු රේඛා 15 ගුණ කරන්න 2න් ඒ සංඛ්‍යාව 30යි. 30 හැදෙන සංඛ්‍යා ගාන බලන්න 6යි 5යි. ඒකේ ගුණ වෙන සංඛ්‍යා දෙක එකකින් වැඩි සංඛ්‍යාව 6. එහෙනම් ඉහළ ඉඳන් පහළට කීයක්ද අඳින්න ඕනේ? රේඛා 6ක් උඩ ශීර්ෂයේ ඉඳන් පල්ලෙහාට ඇදලා බලන්න ඒවයි දාලා එකතු කරලා ත්‍රිකෝණ අපිට 15ක් ගන්න පුළුවන්. රේඛා ගාන රේඛා 6ක් අඳින්න ඕනේ. හරි රේඛා 6ක් අඳිද්දී එන ත්‍රිකෝණ ගාන අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. right. ඊළඟ එක ලණුවක් ගෙන සමානව කොටස් 5ක් ලැබෙනසේ නමයින් පසු ඒ ස්ථාන 3කින් කැපුව විට එනම් ලණුවක් ගෙන සමාන කොටස් ලැබෙනසේ 5ක් ලැබෙනසේ නැමුවා ස්ථාන 3කින් කැපුවා නම් 5 වරක් 3 15යි. ඒ 15ට මුල කෑල්ල එකතු කරන්න 15ට එකක් එකතු කරපුවාම කීයද? 16යි. එහෙනම් කෑලි කීයක් වෙන් කරගන්න පුළුවන්ද? 16යි. පොඩි නූලක් හරි පටියක් හරි අරන් මෙන්න මේව කෑලි 5කට නමලා තැන් 3කින් කපලා බලන්න කෑලි 16ක් වෙනවා. මුල දිග කෑල්ලක් වෙනම ඉතුරු වෙනවා. හොඳයි. 10 වෙනි ගැටලුව පුතේ. පෙට්ටියක ඇති බෝතල් වලින් 9ක් කැර ඉතිරිය රතු 9ක් කැර ඉතිරිය කහ පාට 9ක් කැර ඉතිරිය නිල් පාට 9ක් කැර ඉතිරිය සුදු පාට මම කියලා දීලා තියෙනවා. ඒ හැර ඉතිරිය කියලා දාලා තියෙන සංඛ්‍යා ටික ගුණ කරන්න 9 වරක් 4 36යි. ඊට පස්සේ වර්ග ගාන බලන්න වර්ග තියෙන්නේ 4යි 4න් එකක් අඩු කරන්න 3යි 36 බෙදන්න 3න් මුළු බෝල ගාන කීයද යනුව පෙට්ටියේ ඇති මුළු බෝල ගාන 12යි කියලා අපිට පිළිතුර ලබා ගන්න හොඳටම හැකියාව තියෙනවා. හොඳයි. යන්න 11. පැයට කිලෝමීටර් 180ක වේගයෙන් ගමන් කරන දුම්රියක් විදුලි පහන් කණුවක් පසු කිරීමට තප්පර 2යි. දුම්රිය දිග 180 බෙදන්න 60න් තප්පරයට කොච්චර යනවද බලන්න. 180 විනාඩියට 180 බෙදන්න 60න් කිලෝමීටර් 3යි. එතකොට කිලෝමීටර් 3 කියන්නේ මීටර් 3000යි. මීටර් 3000 බෙදන්න තප්පර 60ක්. තප්පරයකට බලන්න 3000 බෙදන්න 60න් මීටර් 50යි. එහෙනම් 52න් ගුණ කරන්න තප්පර 2කනේ. එහෙනම් 52න් ගුණ කරන්න මීටර් 100යි කියලා උත්තරේ ගන්න පුළුවන්. ඉස්සරවම විනාඩියකට හොයාගත්තා. විනාඩියට කියන කිලෝමීටර් ගාන මීටර් කරලා ඒක බෙදනවා මේ තප්පරයක හොයාගන්න. තප්පරයට යන්නේ මීටර් 50 නම් ඒ වගේ දෙකක් මීටර් 100යි. යන්න 12. අයියා පළතුරු කඩෙන් දොඩම් ගෙඩියක් රුපියල් 30 ගානේද ඇපල් ගෙඩියක් 35 බැගින්ද ගත්තා. එහෙනම් 30යි 35යි එකතු කරන්නේ 65යි. රුපියල් 455කට සමාන ප්‍රමාණයන්ගෙන් මිලදී ගත්තා. 455 බෙදන්න 65න් 465න් බෙදපුවාම 7යි. එහෙනම් අයියා මිලදී ගත්ත දොඩම් ගෙඩි ගානේ දෙගුණේ 7යි නම් 7 ගුණ කරන්න 2න් 14යි. අයියාගේ දොඩම් ගෙඩි ගානේ විතරක් නැවතුත් වැඩේ ඉවරයි. ඒක දෙගුණේ 2න් ගුණ කරන්න 7 වරක් 2 14යි කියලා අපිට උත්තරේ ගන්න හොඳටම හැකියාව තියෙනවා. හරි. යන්න 13 වෙනි ගැටලුව. හාල් ගෝණයක තිබූ හාල් කිලෝග්‍රෑම් 72යි ග්‍රෑම් 750න් කිලෝග්‍රෑම් 30ක් වික්කා. එහෙනම් 72යි 750න් කිලෝග්‍රෑම් 30ක් අඩු කරන්න කිලෝග්‍රෑම් 42යි ග්‍රෑම් 750යි. ඒක දානවා අවුර 3කට 42යි 750 3ෙන් බෙදන්න කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 250යි කියලා උත්තර එනවා. හොඳයි. යන්න 14. වට්ටියක නිල් මල් 7යි රතු මල් 5යි කහ මල් 6යි වට්ටිය දෙස නොබලා රතු මලක් ගන්න නම් රතු මල් 5 ඇර නිල් මල් වට්ටිය 7යි කහ මල් වට්ටිය 6යි එකතු කරලා ඒකට රතු වලින් එකක් එකතු කරන්න 7යි 6යි 14යි 14ට එකක් එකතු කර 7යි 6යි 13යි 13ට එකක් එකතු කරන්න 14යි 14ක් ගද්දී අනිවාර්යෙන් රතු මලක් අපිට එනවාමයි. හොඳයි අවසාන ගැටලුව අද දවසේ නිශාදි පළමු දිනේ වෙරළු ගෙඩි 10යි. ඉන්පසු ඇය සෑම දිනකදීම පෙර දිනේ ඇහුළු වෙරළු ගෙඩි වලට වඩා ගෙඩි 10ක් වැඩියෙන් අහුලනවා. ඇය දින 8කදී අහුලන ලද වෙරළු ගෙඩි හොයන්න මීට කලිනුත් මම මීට සමාන ගාණක් ඇදුවා.
පළමු ගෙඩියේ පළමු විනේ 10 නම් 10 ගුණ කරන්න 8න් දින ගාණෙන් 80යි. ඒ 80 ගුණ කරන්න අපිට අවශ්‍ය දින ගාණට වැඩිය එක ගාණෙන් 80 එක දිනයකට වැඩි ගාණෙන් 80 ගුණ කරන්න 9න් 720යි. ඒ 720 බෙදන්න දෙකෙන් ඔයාලා තියෙන වෙරළු ගෙඩි ඇහිලා තියෙන වෙරළු ගෙඩි ගාණ කීයද? 360යි කියලා ගන්න පුළුවන්. ඔන්න අද දවසෙත් විවිධ ආකාරයේ විවිධ ගැටලු ඔයාලත් එක්ක 15ක් සාකච්ඡා කෙරුවා. ලංකාවේ ශිෂ්‍යත්ව විභාගයට තියෙන හොඳම YouTube නාලිකාව සුජයත් එක්ක එකතු වෙලා වුණ ඔයාලට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න උත්සාහ දරන්න පුළුවන්. ශිෂ්‍යත්ව විභාගේ හොඳට සමත් වෙන්න අපිත් එක්ක එකතු වෙන්න ලංකාවේ තියෙන හොඳම YouTube නාලිකාව සුජය. එහෙනම් දුවේ පුතේ සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. ලබන සතියේත් අපි නැවත හමු වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.